සාර්ථක සහ සතුටුදායක ආදර සම්බන්ධතාවයකට වගේම තෘප්තිමත් ලිංගික ජීවිතයකට දෙදෙනා අතර තිබෙන සංනිවේදනය සහ අවබෝධය ඉතාම වැදගත්. ඉතින් ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තමයි කාන්තාවන්ගේ ශරීරයේ ස්පර්ශයට ඉතාම සංවේදී ස්ථාන කිහිපයක්ම තිබෙනවා කියලා. ඉතින් මේවට අපි කියන්නේ ඉරෝජීනියස් සෝන්ස් නැත්නම් එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔකට කියනවා සංවේදී කලාප කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබ මේ දක්වා නොදන්නා ඉතාමත් සංවේදී කලාප 7ක් පිළිබඳව. ඉතින් අපි වැඩි විස්තර නැතුව වීඩියෝ එකට අපි යමු. පළවෙනි කාරණාව තමයි කම්පෙටි. මේක ගොඩ දෙනෙක් නොසලකා හරින දෙයක්. ඒ කියන්නේ ගොඩ දෙනෙක් නොසලකා හරිනවා. නමුත් මේක ඇත්තටම සැලකිය යුතු තැන. සාමාන්‍යයෙන් ඊටාම සංවේදී ස්ථානයක් කම්පෙටි කියන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් කන් වල පිටත සහ ඇතුළත විශාල ස්නායු ප්‍රමාණයක් තිබෙනවා. ඕගොල්ලෝ දන්නවද සාමාන්‍යයෙන් අර නිල බැලුවා ප්‍රතිකාර කිරීමේදීත් සාමාන්‍යයෙන් කම්පෙටි යොදා ගන්නවා කියලා. දැන් මොළයට සංවේදන උත්තේජන ලබා දෙන ස්නායු විශාල ප්‍රමාණයක් තිබෙනවා. කොටින්ම කියනවනම් සාමාන්‍ය කනට ඊටම සොෆ්ට් විදියට මුදු විදියට කොඳුරන විට හුස්ම පිබින විට හෝ කම්පෙටි මුදු ලෙස සිප ගන්නා විට ඊට උසස් සංවේදනයක් ඇති වෙනවා. හරි. ඉතින් කම්පෙටි කියන එක ඊටම වැදගත්. අංක 2 ඇඟිලි තුඩු සහ අල්ල. ඇත්තටම මේ අපේ ශරීරයේ තවත් වඩාත්ම සංවේදී කොටසක් තමයි ඇඟිලි තුඩු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඇඟිලි වල තුඩු තියෙනවනේ. ඒ ඇඟිලි තුඩු කියන එක ඊටම සංවේදී ස්ථානයක්. සාමාන්‍යයෙන් අපි ඔබේ සහකාරිය අතටගෙන ඇඟිලි තුඩු ඔබේ අතටගෙන අල්ලමත සෙමින් නෙවීමින් ඇඟිලි තුඩු මුදුලස සිප ගැනීමෙන් දෙදෙනා අතර සම්බන්ධතාවය ගොඩක් වැඩි වෙනවා. ඒකත් සාමාන්‍යයෙන් අර තෙරපි අර නිල බලලා ප්‍රතිකාර කිරීමද සාමාන්‍යයෙන් අර ඇඟිලි තුඩු යොදා ගන්නවානේ. ඇඟිලි තුඩු කියන්නේ විශාල වශයෙන් අර සංවේදී ස්ථානයක්. ඊටම සංවේදී ස්ථානයක්. තුන්වෙනි කාරණය තමයි nipples නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන තනපුඩු. තනපුඩු කියන්නේ ස්නායු අන්ත සිය ගන්නා පීඩා තිබෙන ඊටම සංවේදී ස්ථානයක්. ඉතින් මේක අපි කියන්න දෙයක් නෙමෙයි කොහොමද දන්නවනේ. නමුත් මේක නොදන්න දෙයක්ත් අපිට කියන්න දෙනවා. ඒ තමයි ඒ උත්තේජනය කරන විට සංඥා කෙලින්ම මොළයේ සෙක්ස්ට් ඒරියා එක නැත්නම් ලිංගික සංවේදක ප්‍රදේශයට ගමන් කරනවා. මෙතනදී සිප ගැනීම මෘදු ලෙස ලෙව කෑම වැනි ක්‍රම මගින් මේ පහසුවෙන්ම උත්තේජනය කරන්න පුළුවන්. ඉතින් මේ ගැන ඇත්තටම කරලා තිබෙන සහ ආදරය කරන කට්ටිය මේෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තිබෙනවා. ඉතින් මේ බොහෝ දෙනෙක් දන්න දෙයක් මේ නොදන්න කාරණා තමයි අපි විස්තර කරේ. ඊළඟට කලවා සහ ඇතුළු පැත්ත. සාමාන්‍යයෙන් කලවා සහ ඇතුළු පැත්ත කියන්නේ ලිංගික අවයව වලට ඊටාම ආසන්නව පිහිටා තියෙන නිසා ඒ ඊටාම සංවේදී. මෙතනදී එක මෘදු ලෙස අතකෑම හෝ සෙමින් සිප ගැනීම මගින් ශරීරයේ මීළඟ පියවරට සූදානම් වෙනවා. ඇත්තට මේක ඊටම වැදගත් කාරණයක්. ඊළඟට භාගමනිය අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා ක්ලිටොරිස් කියලා. මෙතන සාමාන්‍යයෙන් අර කාන්ත ශරීරයේ තියෙන බලවත්ම සහ සංවේදී ස්ථානය තමයි වෙන්නේ මේක. හරි. සුගතෙක් දන්නවා වෙන්නත් පුළුවන්. සමහරට ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්. මෙහි ඕගොල්ලෝ විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. ස්නායු සයිද අන්ත 8000කට වඩා පිහිටා තිබෙනවා. කොටින් කියනවා කාන්තාවට ඉක්මනින් සහ ඉහළම තෘප්තිය ඕගනිසම් එකක් ලබා දෙන මේ ස්ථානය නිවැරදිව උත්තේජනය කිරීමට උපකාරී වෙනවා. ඒ තාම වැදගත් කාරණයක්. ඊළඟට ඒ ලක්ෂ්‍ය නැත්නම් ඒ ස්පොට් මේක සමහර විට හුඟ දෙනෙක් දන්නේ නැහැ. අපි ඒ ගැන හිතලම මේ ගැන විස්තර කරන්න. මේක ගොඩක් අය G spot එක විදිහට දැනගෙන හිටියට A spot එක ගැන දන්නේ නැහැ.
මේ පිහිටන්නේ ඇත්තටම යෝනි මාර්ගයේ ඇතුළත. ඉදිරිපස බිත්ති තරමක් ඉහළට වන්නට. ඉතින් ලිංගික එකතු වීමේදී නැත්නම් සෙක්ස් කිරීමේදී මේ ස්ථානයට තෙරපීම මගින් යොමු කිරීමෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. ඔබ මේ ගැන නොදන්නවා නම් එතනින් ඉස්සරහට ලබාගත් දැනුම සමග ඔබට මේ භාවිතා කර හැකියි. ඊළඟට තවත් එක් දෙයක් තිබෙනවා. ඒ තමයි යටිපතුල්. යටිපතුල් වල තියෙන වැදගත්කම මොකක්ද? යටිපතුල් කියන්නේ සාමාන්‍යයෙන් අර යටිපතුල් රුධිර ගමනාගමනයට සහ හැඟීම් අවදි කරන විශේෂ පීඩන ලක්ෂ නැත්නම් ප්‍රෙෂර් පොයින්ට්ස් කියන එක තියෙනවා. සුවදායක ෆුට් මැසේජ් එක මසාජ් එකකින් පටන් ගැනීමෙන් සහකාරියගේ මනස සහ ශරීරය ඊටම හොඳින් රිලැක්ස් කිරීම සිද්ධ කරන්න පුළුවන්. සාමාන්‍ය යටිපතුල් සම්බාහනය සාමාන්‍යයෙන් අර මානසික තෙරපි වල සාමාන්‍ය භාවිත කරන බහල ඇති. ඉතින් ඔන්න ඔය ප්‍රදේශ 7 ඊටම වැදගත්. නමුත් මතක තියාගන්න වැදගත්ම කාරණයක් තිබෙනවා. මෙන්න මේ 7 ඊටම වැදගත් වුණත් එක එක්කෙනාගේ ශරීරයේ සහ රුචිකත්වය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ එක් අයෙකුට සංවේද දැනෙන ස්ථානයක් නෙමෙයි තවත් අයෙකුට දැනෙන. ඒ නිසා මේ ගැන කිරීමට පෙර ඔබ ඔබේ සහකාරිය සමග ඊටම සංවේදීව අදහස් උමාරු කර ගැනීම වැදගත්. ඔබට මේ සම්බන්ධව යම් වැදගත් දෙයක් සමග දැනීමක් ලැබීමට හැකි වුණා කියලා ඔබ විශ්වාස කරනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, දන්න කට්ටියට ෂෙයා කරන්න. ඒත් එකම වීඩියෝ එකක් දවසෙම බලාගෙන ඉන්න නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් සමග අපි ඉදිරි වීඩියෝ තුලදී අපි නැවතත් හමු වෙමු.